සුබෝදෑසනක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා දන්නවද මම අද මේ ඇවිල්ලා ඉන්නේ විශ්වයේ තියෙන බලවත්ම ස්ථානයට. ඒ තමයි රුවන්වැලි මහා සෑය. ඉතාමත් අලංකාරවත් ලෙසින් මේ දිස්වන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේයි. තුන් ලෝකයේම අසාය මහා සෑරජාණන් වහන්සේ තමයි රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ. අතීතයේදී මෙන්ම වර්තමානයේදීද ශ්‍රී ලංකාවේ මහා විහාරයට අයත් ප්‍රධානම දාගැබ වන්නේත් රුවන්වැලි මහා සෑයයි. අතීතයේදී දුටුගැමුණු රජතුමා විසින් මැයි මස වෙසක් පොහෝ දිනක රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාවේ පූජනීයම දාගැබ වන්නේත් රුවන්වැලි මහා සෑයයි. ඈත අතීතයේදී පටන්ම මේ රුවන්වැලි මහා සෑයට ස්වර්ණමාලී මහා සෑය, මහා සෑය, මහා ස්තූප යන විවිධ අනුවර්ථ නාම වලින් හඳුන්වා ඇති බවත් සඳහන් වෙනවා. රුවන්වැලි මහා සෑය උසින් අඩි 338ක් සහ අඩි 942ක විෂ්කම්භයකින් යුක්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දාගැබ විදියට හඳුන්වන්නේත් රුවන්වැලි මහා සෑයයි. ඒ වගේම රුවන්වැලි මහා සෑයේ මුල් ස්වරූපය බුබ්බුලාකාර හැඩයකට නිර්මාණය කර තිබූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.
අදට මගේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම hina වෙලා සතුටින් පරිස්සමින් ඉන්න. ගෙහින් යන්නම්. බුදු සරණයි. What